ඉතින් ඔයාලා හැමෝම අහන ඒ ප්‍රශ්නෙට මම විසඳුම දාගෙන ආවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ මැෂින් එක අරන් ගියාම සෙටප් එක කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට තියෙන ලොකු ගැටලුවක්. අපි අද ඒ ගැන කතා කරලා බලමු. මුලින්ම printer අපි සෙටප් කරනකොට printer තියෙන්නේ කොහොමද අපි shop එකෙන් සෙටප් කරගන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට අපි ඒක සෙටප් කරගන්නේ මුලින්ම කරගන්න ඕන දෙයක් තමයි මේ ටැංක් එක පරිස්සමට අපි මේසේ තියෙන level එකකින්ම printer එකේ තියෙන level එකකින්ම මේක තියාගන්න ඕනේ. හැමතිස්සෙම update එකේ ඉන්න ඕනේ. මේ level එකයි මේකයි සමාන වෙන්න ඕනේ. මේක උස්පත් කරන්න එපා. ඊට පස්සේ දෙවෙනි option එක තමයි මේ ටැංක් එකේ මේ මෙතන තියෙන මේ පොඩි transportation lock එක තියෙනවා. ඒ lock එක අපි ගොඩක් lock කරලා තමයි පිවන්නේ. ඒ lock එක මේ අතට unlock කරගන්න. unlock කරලා මෙතනින් පොඩ්ඩක් මෙයා මේ move කරලා බලන්න මෙයා එතන lock එක නැද්ද කියලා හරියට. එතන release වෙලා නම් ඊට පස්සේ rubber පැටියක් දාලා අපි මේ tube line එක මෙහෙම නමලා තින්නේ. ඒ lock එකත් අයින් කරලා එයාව release කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ setup එකට යන්න. හරි ඊට පස්සේ ඊළඟට අපිට කරන්න ඕන අවශ්‍යම දේ තමයි මේ ink tank එකේ ink level එක හොඳට බැලුවොත් පේනවා මේ ink level එක සමානලා තියෙන්නේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ink එක සමාන වුණත් මෙතන කොහොම තිබ්බත් ඔයාලා අනිවාර්යෙන් මුලින්ම කරන්න ඕන දෙයක් තමයි මේ tank එක මෙන්න මේ ආකාරයට මේක මේ පොඩ්ඩක් එල කරගන්න ඕනේ. මේ වගේ සම්පූර්ණ එල කරගෙන ඉවරලා මේ පැත්තේ ink එක කොහොම බහින්න එල කරගෙන ඉවරලා ඊට පස්සේ මේ ආයෙ normal තියන්න. තිබ්බාම ඔයාගේ setup එක සම්පූර්ණයි. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මේ tank එකේ මෙන්න මෙතන උඩ top එකේ තියෙනවා හොඳට බැලුවොත් පේනවා මේකේ ගම් කරපු තැනකුයි මේ වගේ පොඩි knob එකකුයි. අනිවාර්යෙන් මේ knob පහම ගලවලා තියාගන්න. මේ knob එක තමයි මේ අපි setup එකේදී කරන්න ඕන ප්‍රධානම දේ. මේ knob එක අනිවාර්යෙන් ගලවලා පැත්තකින් තියාගන්න. එතකොට මේක තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. එතකොට ඔයාලගේ සම්පූර්ණ setup එක complete. හරි ඊට පස්සේ ඔය ප්‍රශ්න විසඳුමක විදිහට අපි කිව්වොත් මේකේ ink fill කරද්දී මේ tank එකකින් fill කරනකොට ඉස්සෙල්ලාම අපි මේ ink tank එකේ මේ ඉස්සරහ තියෙන මොඩි open කරලා මෙතන ඇතුළේ තියෙන පොඩි seal එකක් rubber seal එකක් ඒ seal එකත් මෙහෙම අපි open කරගෙන මේකට ink ටික fill කරගන්න ඕනේ. අනිවාර්යෙන් ink ටික fill කරනකොට මෙතන අඟල් 2ක විතර පොඩි gap එකක් තියලා fill කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඔයගොල්ලන්ට. මොකද කියනවා නම් මම මේකට හේතුව පැහැදිලි කරන්නම්. මේකේ පොඩි gap එකක් තියලා අනිවාර්යෙන් fill කරලා ඔයාලා ඊට පස්සේ මේ knobs ටික හරියට වහලා ඉවරලා මේ tank එක මම කියපු විදිහටම මේක මේ අතර මෙහෙම angle කරන්න ඕනේ. හරිද? එහෙම angle කරන්න ඕන නිසා තමයි මම අතන පොඩි gap එකක් තියලා ඔයාලා fill කරන්න කියන්නේ. එතකොට ඔයාලට සම්පූර්ණ පොඩි දැනුමක් එනවා ඇති මේ tank එක කොහොමද setup කරගන්නේ. ඊට පස්සේ මේ tank එකේ low level ගියාට පස්සේ කොහොමද මේ tank එක අපි refill කරගන්නේ. ওই ටික අනිවාර්යෙන් ඒ ටික හරියට කරගත්තොත් මේ tank එකේ ලොකු benefit එකක් අපේ machine එකෙන් ලැබෙනවා. මොකද නිතරම කියනවා වගේ මේ tank එක මොනවා හරි movement එකක් කරනවා නම් මේ tank එක උස්සනවා නම් අනිවාර්යෙන් මෙතන මේ තියෙන transportation lock එක මෙන්න මේ ආකාරයට තද කරලා තියන්න ඕනේ. ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඉතින් මේ මැෂින් එකේ මේ tank එක සම්බන්ධව මට ගොඩක් වෙලාවට කියන්න තියෙන්නේ මේ ටික තමයි. එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලට මේක print කරන් එනකොට brand new machine එකක පොඩි errors කීපයක් එනවා මේ cartridge වල. ඒ error එක එනකොට මෙන්න මෙතන මේ වගේ මෙතන මේ red light එක blink වෙන්න ගන්නවා. ඔයාලට print කරන් දෙන්න නැතුව මේ වගේ error එකක් එනවා. ඒ error එක එනකොට අපි බලන්න ඕනේ print එකේ display computer display එකේ තියෙන මෙන්න මේ වගේ error එකක් cartridge එක මේ විදිහට අපිට display කරලා ඔය error එක එනකොට ඔබ හදා ගන්න හරි ලේසි. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ bulb එක blink වෙනකොට මේ bulb එක hold press කරගෙන ඉන්න මේ උඩ තියෙන මේ සුදු පාට bulb එක blink වෙලා හරි එච්චරයි. ඕක තමයි setup එක තියෙන්නේ. ඊට පස්සේ printer online එනවා. ඔයාලා කරන් තියෙන්නේ මේ bulb එක ඒ වගේ press කරන් ඉන්න මේ bulb එකේ පාරක් blink වෙනකම්. හොඳයි. එතකොට ඔය ටික තමයි ඔයාලා තියෙන්නේ මේකේ ඔය printer එක ගත්තාම brand new printer ගොඩක් වෙන ප්‍රශ්න ටික මේ මම කියලා දුන්නා. හරි එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේ brand new printer එකක් ගියාම මේක setup කරගන්න ඕන විදිහ A to Z. එතකොට මේ reset එක කරන්නේ කොහොමද කියලා කරන්න කියලා තේරෙන්නේ නැති. ඊට අමතරව හැමදාම කියනවා වගේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න කරු තියෙනවා නම් අපේ comment section එකේ අපිට ඉදිරිපත් කරන්න. අපි ඒවට උත්තර ඔයාලට ගේනවා වීඩියෝ එකක් ආධාරයෙන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි විමසන්න කියලාම ඉල්ලා සිටිනවා. සුබ දවසක්.